අවුරුද්දට බුලත් දෙන්න ආව අවුරුදු 5 කෙල්ලෙක් අම්මයි තාත්තයි එක්ක. පිරිත් නූල් බැන්දම කෙල්ල මගෙන් ඇහුවා සාදු සාදු දන්නවද රබම් පද? මං කෝ දන්නවා පුතේ රබම් පද අපිට ඉගෙනුවා. කියන්නකෝ රබම් පදයක්. ප්‍රසිද්ධම රබම් පදේ ළමයින්ට වැඩිහිටියන්ට කාටත් ඒ කාලේ මං ඒ රබම් පදේ කිව්වා. හරියට කියන්න ඕන පද කියනවා නම් හරියට කියන්න ඕන. උඩ පළ ගත්තත් වට්ටක්කා බිම පළ ගත්තත් වට්ටක්කා. උඩ පළ ගත්තත් බිම පළ ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. කෙල්ල ඉනා උනාපෝ වැඩක් නෑ. මං කෝ ඇයි බං කියලා ඉතින් ඔච්චර හොඳ රබම් පදයක් ඒ කාරි නෑ. මං කියන්නද කියලා. මම කියන්නකෝ ඥාන කිරිල්ලියේ සීත කිරිල්ලියේ ගෝට කුරුල්ලට එන්න කියාපිය. මේවට උත්තර දෙන්න කියාපිය. 20යි 22 රබම් පදේ හරි පේලි අතරත් හරි අකුරු ටික ඔක්කොම හරි. ඥාන කිරිල්ලියේ සීත කිරිල්ල මංවත් අඳුරන්නේ මොකුද කියලා. මේ පයේ කෙල්ල ගෝට කුරුල්ලට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය. කොහොමද රබම් පදේ? 20යි 22 රබම් පදේ. ඒ නිසා අපි හරියට බණ කියලා. ඇයි ඌ ළඟ නැහැ. මම මේ වයසක අම්මලට දැන් අවුරුදු 20ක් 25 තිස්සේ කියන්නේ ඒකයි. සීයලා තාත්තලා අපේ අම්මලා නාකි වෙලා අඬන්න එපා. හොඳට රත්තරන් බඩුවීම එකතු කරලා මොනුබුරු මිනිබියන්ට පේන්න මාළ පාක් අයක් දාලා කරාබු දාලා වලලු දාලා ඉන්න කුටුවේ. මිනිබිරි වෙනකොට අත මේම කරන්න. සලාංගාල. කන මේම කරන්න. පවුම් මේ දැක්කද පවුම්? බෙල්ල මේම කරන්න. එතකොට ආච්චි ගායි. එතකොට ආච්චි ගඳ නැහැ. ඒ රත්තරන් තින ආච්චිට වාතයක් ගියොත් සුවඳයි. මොකක්වත් නැති ආච්චිට වාතයක් ගියොත් කාලක මැරෙන්න ඉන්න මල කරද යන්න යට. වද දෙනවා. නැද්ද? ඕ. 100ට හොඳ පෙන්ෂන් එකක් තිබුණොත් 100 තාත්තලුන් කරේ ඇයි පෙන්ෂන් තියෙනවා. 100ට මොකක්වත් නැත්තම් ගේ බලාගන්න අපි ගින් එන්න. කුඩ්ඩෝ ඉන්නවා. දෙල් තියෙනවා කොස් තියෙනවා බුදියන්න එපා. ඇයි පෙන්ෂන් නැහැ. 100ගේ පොකට් එක එම්ටි. මේ ගාථාව බුදුහාඳුරු වදාළේ මීට අවුරුදු 2600කට කලින්.